තොපට නම් පේන්නේ නැහැ. තොපි මොන සින්දුද අහන්නේ? අහනවා සින්දු. එනවනේ පිට්ටනිය වල සංගීත සංදර්ශන තියෙනවා. පිස්සු රැළ. කාලකන්ණි පිස්සු රැළක් ඉන්නේ. අරුන් යකඩ ගොඩකට ගහනවා දිඩි 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 ගාලා මහ පොළොව කම්පා වෙන්න. මෙතන ඇවිල්ලා ඉන්නේ උන්ගේ ඇටලේ මස්නාර දඟලන්න ගන්නවා. උන් දඟලලා යනවා. එකෙක් සින්දුවක රහ විඳලා නැහැ. එකෙක් රහ විඳලා නැහැ. ඒක විඳින්න පුරුදු කරලා නැහැ ඉස්කෝලෙන්. ගෙදරින්. එයින්ද කලහකාරී ලෝකයක හැප්පෙනකොට කවුරු හරි ගෑවෙනකොට ඒ ගෑවිච්ච එක හැප්පිච්ච එකව කාලා මරලා දාලා සංගීත වේලාවේ ඔළුවේ තිබ්බ තොප්පිය ගැලෙව්වා. 21ක් මැරුවා. ඔළුවේ තිබ්බ තොප්පිය ගැලෙව්වට. Introducing the My Dialogue app. All new and improved for your convenience. A user experience like never before. Enjoy a smarter, sleeker, more customizable and controllable app with My Dialogue. Now control over 350 dialogue services with a swipe of a button. All you have to do is register to access and manage all your dialogue connections. Check your data, call and SMS records in real time. Activate and extend data packs the way you want instantly. Packs anytime, anywhere. Stay updated with the usage statement for the past 6 months. Navigate dialogue television services. Activate your favorite ringing tone with ease and pay bills too. Top up your account conveniently. Take reload loans and data loans instantly whenever you need. You can also access your membership status and Dialogue loyalty rewards. The world of Dialogue at your fingertips. Download the My Dialogue app today. ගැලෙව්වට. සරුංගලේ හුළඟේ ගියා කඩාගෙන. වහලේ තිබ්බ සරුංගලේ ගන්න ගියා. ඇති වෙච්ච කතා බහ දුරදිග ගිහිල්ලා ඉවර වෙලා 7 දෙනෙක් මැරුවා. මේ ඇත්ත. ඊ අනුරාධපුරේ පෙම්වතා රත්නපුරයට ගිහිල්ලා පෙම්වතියගේ බෙල්ල කැපුවා. බෙල්ල කපලා ඌත් සිය දිවි නසාගෙන මැරුණා. ඕකද පුතා සාහිත්‍ය සෞන්දර්ය ජීවිතය විඳීම ප්‍රේමය ආදරය ඒවා දකින්න තමයි මේ ලෝකෙට ඔය සෞන්දර්යාත්මක දේවල් දුන්නේ. ඒවා හදලා තියෙන ධර්මානුකූලව. නමුත් ඒවා දකින්න තරම් විඥානයක් පෝසත් බුද්ධියක් මේ මිනිස්සු තුල නිර්මාණය කරන්න නැතුව මෙව් මම්මුලා කරලා තියෙන හින්දා අපිට හරි දේ පේන්නේ නැතුව වැරදි ගමනක යනවා. එහින්ද වීර්ය කරන්න සතර සම්‍යක් පදාන වීර්ය අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්යා චන්දං ජනේති වාය මති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. ඔය තමයි වීර්ය හතර. මොනවාද? නොකරපු පව් නොකරම ඉන්න වීර්ය කිරීම. නොකරපු පව් තියෙනවනේ. නොකරම ඉන්න වීර්ය කරනවා. කරපු පව් නවත්තන්න වීර්ය කරනවා. නොකරපු හොඳ වැඩ ආරම්භ කරන්න වීර්ය කරනවා. කරපු යහපත් දේ නැවත 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 දකිමින් බලමින් විමර්ශනය කරමින් බුද්ධිමත්ව තව තවත් නිර්මාණශීලීව ඉදිරියට පවත්වාගෙන යන්න වීර්ය කරනවා. මේ තමයි
සතර සම්‍යක්පදාන වීර්යය. හැම මිනිහෙකුගේම පින්නතුනේ දොස් වගේම නිදොස් ගති තියෙනවා. නුගුණ වගේම ගුණ තියෙනවා. විසිකණ්ඩ එක මිනිහෙක්වත් නැහැ. හැම මිනිහෙක්ගෙම වටිනාකම් තියෙනවා. ඔබ බලන්නකෝ ඔබේ ගමේ මලගෙදරක වැඩිපුරම වැඩ කරන්නේ කවුද? ගමේ සම්භාවනීය උන්ද? නෑනේ. අහිංසක දුප්පත් නූගත්යයි සම්මතාය තමයි වැඩිපුර වැඩ කොටසක් අර ගමේ කරන්නේ. ගමේ පන්සලේ බලන්න. ශ්‍රම දානයක් තිබ්බොත් පින්කමක් තිබ්බොත් ඒකේ වැඩි වැඩ කොටසක් කරන්නේ අර අහිංසකයා. සම්භාවනීය අය නෙමෙයි. පන්සලකට දානයක් ගෙනියන්නේ සම්භාවනීය අය නෙමෙයි. අහිංසකයෝ. සම්භාවනීය එක වැඩකාරයත් අතේ යවනවා. ඌ යන්නේ. හැබැයි අහිංසකයා ඌම හොයාගෙන ඌම පිළියෙල කරලා ඌම ගිහිල්ලා පූජා කිරීමේ වාග්ය තියා ගන්නවා. එහෙනම් විසිකණ්ඩ මිනිස්සු ලෝකේ නැහැ. හැම මිනිහෙක්ම වටිනවා. කන විදලා කොණ්ඩේ පාට කරලා ඇවිදින ගිනි යව්වේ හිල් බාට ගල් තැලුම් මතුණු තාර වලින් වැහුවේ 550 ජාතකයම උන්ටයි බන කිව්වේ පොළවටත් වැඩිය බර උම්මයි මිනියට කර ගැව්වේ පිටුව පෙරළුවට සීතා පොත දන්නව රාමා එහෙනම් මහවත්තේ මේ අතෝ මොන පිටුව හංගලා පෙරළුවත් ඒකේ මොනවද තියෙන්නේ කියලා කාගම හඳුරු දන්නවා. එහෙනම් මට හොරෙන් පෙරලන්න මේ සමාජ දෘෂ්ටියේ වෙන පොත් නැහැ. එහෙනම් මේ බෞද්ධ සමාජයේ ඔබ යන ගමන මේ ලංකා සමාජයේ මානවයා ඇවිදින ගමන රාගිකයි කෙලස් බරයි කලහකාරී අඥානවන්තයි. ඒකෙන් සමුගෙන ප්‍රඥාවන්ත නිවුණු සැනහුණු පුණ්‍යවන්ත ගමනක් යන්නට නොගත් උත්සාහයක් ගනිමින් නොකරපු පව් නොකරම ඉන්න. කරපු පව් නවත්තන්න. නොකරපු හොඳ වැඩ පටන් ගන්න. ඕන තරම් තියෙනවානේ හොඳ වැඩනේ. ආරම්භ කරනවා නම් ඕන තරම් තියෙනවා. හොඳ වැඩ. මං ඊයේ වයඹ පළාතේ ඇවිද්දා. අදත් උදේවරුේ ඇවිද්දා. බැලූ තෙක්මානේ වතු තියනවා පුතා. හැබැයි වත්තේ කිසි භවභෝගයක් නැහැ. තනි කැලෑ. පොල් අක්කර 50 60 තියෙනවා. ගෙඩි නැතත් පොල්. හැබැයි ගස් තියෙනවා පොල් ගෙඩි නැහැ. වත්ත කැලෑව වැහිලා පොල් ගහේ භාගයක්ම. හැබැයි අයිතිකාරයා ඒකත් මගේ මේකත් මගේ අරකත් මගේ කීකේ ඉන්නවා මිසක් රටට වැඩකුත් නැහැ, ජාතියට වැඩකුත් නැහැ, ඌට වැඩකුත් නැහැ. මේ වගේ පව් ජාතියක් ලංකාවේ ඉන්නවා. රටක් හැටියට නැගිටින්න නම් අපි ඔක්කොම එකතු වෙන්න එපැයි. ජාති කුල ගෝත්‍ර ભેදයක් නැතුව ආගම් ભેදයක් නැතුව ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව අපට වැඩිය හැකි වීරිය වඩමින් නොගත් උත්සාහයක් ගනිමින් නොකරපු හොඳ වැඩ හෙට වෙනුවෙන් මතු පරපුර වෙනුවෙන් අපි කරන්න මහන්සි ගන්න ඕන. එහෙම හැදෙන්නේ නැතුව පුතා මොකා රජ වුණත් මේ රට හදන්න බෑ. සක්‍ර දේවේන්ද්‍රයාට එන්න කියාපන්කෝ බලන්න. සක්‍ර දේවේන්ද්‍රයා ආවා දිව්‍ය සභාව අරගෙන ලංකාවේ උන් එක බෑ.
ඇයි මේ අය ධර්මානුකූල වෙනකන් මේ අය මතින් සමාජයක් හදන්න බෑ. දිව්‍යාංගනාව දූෂණය කරලා නතර වෙන්නේ ආවොත් නා. ඔව් අයක දෙකක් නෑ. දිව්‍ය පුරුෂයෝ ආවොත් එහෙම ගෑනු ගහගෙන මැරනවා අරකව බෙදා ගන්න. ඔව් මේ පහුගිය කාලේ එක පන්සලක හාඳුරු කෙනෙක් බෙදා ගන්න ගෑනු දෙන්නෙක් ගහගෙන. පිරිමියෙක් නම් කමන්නේ පුතේ හාඳුරෝ. ගෑනු දෙන්නම වැරදීමකින් එක දවසේ ඇවිල්ලා. ඔව් නුවර පැත්තෙත් ඇති. ඔව් මුන්දලා දන් දෙන්න යනවා කියලා මන් දන්නවනේ. යන විදිහ සමහර පන්සල් වල අධිපති ගෑනු. මන් දවසක් ස්වාමීන් වහන්සේ කෙනෙකුට බැන්නා. ඔබ වහන්සේ බණක් කියවනවා නම් කියවන්න හාඳුන්නේ කොන්ද පණ ඇතිව කිව්වා. අය මොකාගෙන්වත් අවසර ගන්න ඕනද ඔබ වහන්සේගේ පන්සලේ බණ කියන්න? ඔබ වහන්සේ මතනේ දායක සභාව ක්‍රියා කරන්නේ. ඒ වුණාට අපේ ආමුදුරුවනේ ලොකු පාසකම්මගෙන් අහන්න ඕනේ. මම ඒකිට විහාරාධිපති ඔබ වහන්සේද? ඈ? කොන්ද පණ නැති වැඩ කරන්නේ නැතුව හාඳුන් නිකන් ඉන්න කිව්වම. ඔව්. හාමුදුරු ඍජු ප්‍රතිපත්තියක ඉන්න ගමේ ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ උත්තම පුරවැසියා. ඒ මිනිස්යාගේ අනසක යටතේ ගම හසුරුවන්න දෙපැයි ආධ්‍යාත්මේ. ඒ වාසට රින්ගන්න යන්න ඕනේ. දුරින් ඉන්න ඕනේ. අත් පසෙහි කියලා තියෙන්නේ. අතේ දුරින්. අතේ දුරින් ඉන්න. ඈතින් ඉන්න. ඕනෑවට වඩා කිට්ටු වෙන්න යන්න එපා. ඕනෑවට වඩා ළඟට ගන්න එපා කියන වස්තු තියෙනවනේ නේ. ගින්දර, සර්පයා, රාජකුමාරයා, හාමුදුරු. ඇයි? මේවා ඕනෑවට වඩා ලම් වෙච්ච ගමන් විනාශ වෙනවා. ඒ හින්දා තමයි ඈතින් තියන්න කිව්වේ. දුරින් තියාගෙන ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න. එතනින් එහා යන්න එපා. එඳ ඔබ දිහා බලන්න, බලලා නිවැරදි ගමනක් යන්න. මෙච්චර කාලයක් නොකරපු පව් නොකරන්න, කරපු පව් සම්පූර්ණයෙන් නවත්තන්න. අපිට මහතුරුනේ බැරි වෙලා තියෙන ඒක. දැන් පහුගිය දවස්වල ආවනේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා එකක්. නේ? එතකොටම පොඩි කුලප්පුවක් හැදීගෙන ආවා. අගමුල පටලවාගෙන පොලිස් නිලධාරියෝ පොලිස් නිලධාරියන්ගේ හිතේම තියෙන්නේ මේ වාහනවල කෑලි ගලවන එක. ක්ලීන් ශ්‍රී ලංකා ඒක. ඈ? මහවැලි ගඟ වතුර බෝතල් වලින් පිරිච්චා ප්ලාස්ටික් වලින් පිරිච්චා දැන් නගරෙන් එන කුණු ඔක්කොම මහවැලි ගඟේ පිරුණා. දැන් වාහනේ ස්ටිකර් ගහන්න බෑ. ඉස්සර වෙලා කරන්න ඕනේ මොකද්ද බලන්න ඕනේ. ඉස්සරලා කරන්න ඕනේ මොකද්ද කියලා. සංකල්පේ එනකොටම පටන් ගන්නෙ හූරා කණ්ඩ ලේසි වැඩක් අල්ලන්න. ඒකයි උතන තියෙන්නේ. එහෙනම් අවබෝධය අපිට එක එක්කෙනාගේ භූමිකාව ඇතුලේ ගොඩනගා ගන්න වෙනවා. කළපව නවත්තන්න ඕනේ. කළ වැරදි නවත්තන්න ඕනේ. රටක් හැටියට අපි කළ වැරදි තියෙනවා. ඒවා නුවණින් දැකලා නවත්ත ගන්න ඕනේ. ජාතියක් හැටියට කළ වැරදි. රටේ තනි පුරවැසියෙක් හැටියට ඔබ කළ වැරදි. පවුලක සමාජිකයෙක් හැටියට ඔබ කළ වැරදි. තාත්තා හැටියට කරන්නට හොඳ නැති වැරදි. අම්මා හැටියට කරන්න හොඳ නැති වැරදි. මේ විදිහට එක එක්කෙනාගේ භූමිකා දිහා බැලුවාම අපිට කරන්න හොඳ නැති දේ අපි කරලා තියෙනවා. ඒකෙන් අපි විනාශ වෙලා බව පේනවා. ඒ විනාශය නතර කරලා
පැහැබර ගමනක් යන්න නම් ලස්සන ශ්‍රී ලංකාවක්, සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්, සාමකාමී නිවුණු පුණ්‍යවන්ත ශ්‍රී ලංකාවක් හදන්න නම් කළ පව් නවත්තන්න ඕනේ. එතකොට අය ලංකාව නිර්මාණය වෙන්නේ. එහෙම පාපයෙන් තොර මිනිසුන් පටන් ගන්න ඕනේ අලුත් වැඩ. අලුත් වැඩ නොකළ හොඳ දේ කරන්න ආරම්භ කරන්න ඕනේ. සංවර්ධන සැලසුම් පටන් ගන්න ඕනේ. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා ඒක නේද කරේ? දේවානම්පියතිස්ස මහා නරේන්ද්‍රයාව පාපයෙන් මුදවාගෙන බුද්ධියෙහි පිහිටුවලා ඔහු හරහා රටවැසියන්ට ධර්මය දේශනා කළා. ඔහුගේ අනසක මත රටවැසියා ඒ බණ ඇහුවා. ධර්මයෙන් පෝෂණය වුණා. ඒ ධර්මයෙන් පෝෂණය වෙලා කරපු පව් නවත්තලා නොකරපු පව් නොකර ඉන්න තලයේ පිහිටියා. ඒ ගමන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඉන්දියාවට දූතයෝ ආවලා කර්මාන්ත 64ක් අරන් ආවා ලංකාවට. කර්මාන්ත 64ක් අරන් ඇවිල්ලා ඒ 64ක් වූ කර්මාන්ත මේ ලංකාවේ පිහිටෙව්වා. පිහිටවලා ඒ මතින් ලංකාව ස්වයංපෝෂිත කළා. ඒ ස්වයංපෝෂිත ශ්‍රී ලංකාව පින්නතුනි ලෝකෙට කණ්ඩ දීලා තියෙනවා. ලෝකේ උතුම් රට ශ්‍රී ලංකාව. ඉන්දීය සාගරයේ මුතු ඇටේ ශ්‍රී ලංකාව. බුදුන්ගේ දේශයේ ශ්‍රී ලංකාව. පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරයේ ශ්‍රී ලංකාව. ලෝකේ වන්දනා කළා. ඊර්ෂ්‍යාකාරයෝ මේක උදුරගන්න නානාවිට ඔට්ටු වුණා. ඇයි? ලෝකේම සස්ත්‍රීක රට අපි හින්දා. ඒක තේරෙන්නේ මේකේ ඉන්න මෝඩ ජාතියට. පාලකයන්ට තේරෙන්නේ, රාජ්‍ය සේවකයන්ට තේරෙන්නේ, බොහෝ පූජකයන්ට තේරෙන්නේ, බොහෝ රටවැසියන්ට තේරෙන්නේ. බිහි වෙන අහිංසකයා මේ රටේ අශීලාචාර ලෝකයට බිලි වෙනවා. ඒ හින්දා නොගත් උත්සාහයක් ගෙන පින්නතුනි හොඳ දේ ආරම්භ කරන්න කරගෙන ආපු ජාතික ආගමික සංස්කෘතික ජාතික යහපත් වැඩපිළිවෙළවන් නිර්මාණශීලීව ඉදිරියට අරන් යන්න වීරිය කරන්න. ඒක තමයි සතර සම්‍යක්පදාන වීරිය. මිනිහෙක් වඩන්න ඕන වීරිය. චූටි එකාගේ ඉඳලා නාකියා දක්වාම මේක පොදුයි. ඒකට ස්ත්‍රී පුරුෂ භාවයක් බලන්නේ. එහින්දා දරුවෙනි, ගැටවරයිනි, තුරුණු දුවරුනි, පුතුණුවරුනි, වැඩිහිටි දෙමව්පියනි, සහෝදර සහෝදරියනි, ඔබට මට අපට හැමෝටම මේ උපම් මනුස්ස ජීවිතය ආලෝකමත් කරගෙන රටට ජාතියට ආගමට දහමට පිරිමැහෙන මිහිතලයට බර නැති උතුම් මිනිසෙකු වන්නට වීරිය වඩන්න. එතකොට සැනසීමෙන් සැපසේ ජීවත් වෙන්න වාග්ය ලැබෙනවා. ව්‍යග්ගපජ්ජ පරම්පරාවට බුදුහාමුදුරුව අනුදැන වදාරනවා උත්ථාන සම්පදා උත්සාහයෙන් හම්බ කරගත්ත දේ. උත්සාහයෙන් ලැබපු සම්පත්තිය ආරක්ක සම්පදා රැක ගන්න ඕන. අපි රැකලා නැහැ නේද? අපි රැකලා නැහැනේ. ඒකයි මේ තියෙන්නේ. ලංකාව රැකලාද තියෙන්නේ? පාරිසරික වශයෙන් රැකලා නැහැ. ආගමික වශයෙන් රැකලා නැහැ. ජාතික වශයෙන් රැකලා නැහැ. ආර්ථිකමය වශයෙන් රැකලා නැහැ. සෞඛ්‍යමය වශයෙන් රැකලා නැහැ. දේශපාලනික වශයෙන් රැකලා නැහැ. සෞන්දර්යාත්මක වින්දනීය විද්‍යාවක් යටතේ අපි රැකිලා නැහැ. ඒ නොරැකිච්ච නිසාම පුජ්‍යලයා රැකිලා නැහැ, ආරක්ෂා වෙලා නැහැ. පවුල රැකිලා නැහැ, ආරක්ෂා වෙලා නැහැ. සමාජය රැකිලා නැහැ, ආරක්ෂා වෙලා නැහැ. රට රැකිලා නැහැ, ආරක්ෂා වෙලා නැහැ.
මේවා එකින් එකට පදෙන් පදයට විස්තර කරන්න ඕනේ. ඔබට හිතලා බලලා හැදෙන්න පුළුවන්. ගෙදරට හම්බෙන පඩියට එපැයි රැකෙන්න. අවශ්‍යතා අපිනේ හදාගන්නේ. නේද? අනවශ්‍ය වූ අවශ්‍යතාවයන් අපි හදාගන්නවා. හදාගෙන ඒ වෙනුවෙන් ඔට්ටු වෙනවා. හැබැයි හම්බෙන දේ මත ඒ අවශ්‍යතාව ඔක්කොම පියවන්න බෑ. අනවශ්‍ය වූනේ අවශ්‍ය කරගෙන ඉන්නේ. නේ? ගෙදර ගෑනිත් උදේට කඩෙන් කනවා, ළමයි දෙන්නටත් කඩෙන් අරන් දෙනවා, මිනිහත් කඩෙන් කනවා. රුපියල් 2000යි. 1000න් පියවන්න තිබ්බ වැඩේ පුතා. 1000න් පියව ගන්න තිබ්බ වැඩේ. හාල් මැස්ස 3-4 දෙනෙක් බැදලා සම්බෝල චුට්ටක් හදාගෙන කැකුළු හාල් හුඬු 3ක් ලිපේ තියාගත්තා නම් මේ පවුලේ උදේ වේල පිරිමහ ගන්න තිබ්බ රුපියල් 1000කින්. හැබැයි ඔක්කොම කඩෙන් කන්න ගිහිල්ලා 2000යි. චූටි එකා කියනවා වතුර බොන්නත් බෑ කොකා කෝලා බොන්නේ කියලා. ඊට පස්සේ මේකි ස්කූටරෙන් බැහැලා කඩේ මුදලාලිට කෑම පෙට්ටි දෙක දීලා කියනවා මේවට කෑම දාලා දෙන්න. මොනවද නෝන මහත්තයා ඕනේ? පොඩි කෑ මූණ දිහා බලලා අහනවා මොනවද ඕනේ? ඌ කැමති දේ දෙන්නේ. මං කැමති දේ නෙමෙයි. ස්වාමීන් වහන්සේ ඒකනේ ඉතින් හොඳ. ඌ කැමති දේ. ඌ කැමති දේ දෙන්න බැරි වෙන දාට. ඌ නොකල් වයසේදී ඊට පස්සේ ගෑණියක් ඉල්ලනවා. හෝටලයක බුදියන්න යන්න ඉල්ලනවා. මියුසිකල් එකට යන්න ඉල්ලනවා. අහල පහල උන්ට ගහන්න අවසර ඉල්ලනවා. මට මේ ඉස්කෝලේ බෑ අහවල් ඉස්කෝලේට යන්න ඕනෑ කියලා ඉල්ලනවා. කොහොමද දෙන්නේ? පුළුවන්ද දෙන්න? කොහොම හරි දෙන්න වෙනවා. දුන්න නැත්තම් සියද විනාසා ගන්නවා. ඒ ක්‍රමේනේ තියෙන්නේ. ළමයට දරන්න බෑ ෆෝන් එක. ගෑණිට දරන්න බෑ ෆෝන් එක. මිනිහට දරන්න බෑ ෆෝන් එක. ෆෝන් බිල් විතරක් ගෙවනවා මාසෙට 60000ක් විතර. ගෙදර ආදායම 60000යි. කොහොමද පුතේ ආරක්ෂා කරගන්න? පුළුවන්ද? බෑ. මේ විනාශෙනේ තියෙන්නේ. තමන්ගේ ප්‍රමාණය දන්නේ ගුණය දන්නේ. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය ද්විහි කම්මං පයෝජේ චතුත්තම්පි නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. අපේ පාර්ලිමේන්තුවටවත් තිබ්බේ නැහැ. හැබැයි මහාචාර්යවරු ආචාර්යවරු පඬිතයෝ හිටියේ. බූවල්ෙන් තලන්න දෙපැයි බොල මුත්‍රා කරලා. කාලකන්ණි જાතියට. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය ද්විහි කම්මං පයෝජේ හම්බ කරන ධනය 4කට බෙදන්නලු. බෙදලා එක කොටසක් පරිභෝජනය කරනවා. කොටස් දෙකක් ධන උපයන්න යොදවනවා. ධනය උපයන්න යොදවනවා. එක කොටසක් නිදහම් කරනවා. පොතේ දානවා. හංගලා තියෙනවා. තැම්පත් කරනවා. මොනවටද? ආපදාසු භවිස්සති. හදිසි කරදරයක් වුණොත් ගන්න. අපි ගම් වතුර ගලනකොටම ඉන්දියාවට යනවා. භූමිකම්පාව එනකොටම චීනෙට යනවා. නියඟේ එනකොටම ජපානෙට යනවා. වසංගතයක් එනකොටම ඇමරිකාවට යනවා. මෙවුන්ගේ අතේ පොල් කට්ට හැම වෙලාවෙම. හිඟන වල් ජාතිය. ජනාධිපති අගමැති ඇමති මණ්ඩලේ පොල් කටු තියාගෙන ඉන්නේ. හිඟා කණ්ඩයන්. ඒ හිඟන්නන්ගේ රටවැසියොත් එහෙමමනේ. හිඟා කනවා. හෙට නවත්තමු බලන්න අස්සසුම දෙන්න.
මෙව් මැරෙනවා අස්සසුම දෙන්නේ නැහැ කියනකොට මෙව් මැරෙනවා ආණ්ඩුව පෙරලනවා. දැන් මේ මහවත්තේ නැද්ද අස්සසුම නැති අය? අස්සසුම නැති දුප්පත් අය නැද්ද මේ මහවත්තේ? ඉන්නවා. අය උන් ජීවත් වෙන්නේ. මේ මහවත්තේ හොරට අස්සසුම ගන්නෙ උන් නැද්ද? 4න් 3ක්ම හොරු. මේ මෙතන ඉන්නේ. අස්සසුම කනවා නම් උපදින්නේ නිරේ. ඔව් ඔව්. උපදින්නේ නිරේ හොරට කන්නේ මේ. සමස්ත රටවැසියාගේ මේක වංචා කරලා හොරට කනවා. නෑ හාමුදුරු නැත්තේ නෑ. ඔබ ලියාපදිංචි වෙච්ච දවසේ ඔබ සුදුස්සෙක් කියලා පෙන්වන්න බොරුනේ ඔක්කොම ලියලා දුන්නේ. ඇති වත්කම් හැංගුවානේ. නැති දුප්පත්කම් පෙන්නුවානේ. පෙන්නලා ඕක අරගෙන කනවට වඩා හොඳ නැද්ද කක්කුස්සියකට බහැලා බාල්දියකට ගත්තා නම්. නීච පෙරේත ගති මේ රට තුල තියෙන හින්දා දේශපාලඥයාගේ රාජ්‍ය සේවකයාගේ අවශ්‍යතාවයට සමෘද්ධි නියාමක මහත්තයා බත් කන්නේ යම් ගෙදරකින්ද ඒ පවුලේ එවුන්ට අස්සසුම තියෙනවා. යාළු වෙලා හිටියොත් ගෑණියෙක් එක්ක අස්සසුම. මේකට හිස්සසුමක් නැහැනේ ඔළුව තියෙන්න එපා. ඔළුව නැහැ. නීතියත් එහෙමයි. යාළුවා කවුද මිත්‍රයා කවුද බලවතා කවුද අතමිට ඇත්තා කවුද ඒ කාට වැඩි සැලකිලි. පූජ්‍ය පක්ෂෙත් එහෙම තියෙනවා. ධනවතා එනකොට හාඳුරුව නැගිටිනවා. දේශපාලඥයා එනකොට බලවතා එනකොට නැගිටිනවා. ඒ තරමට පුතා බොහෝ තැන මන් දැකලා තියෙනවා. වේදිකාවේ පල්ලෙහා හාඳුරුවරු උඩ බලාගෙන ඉන්නවා. මිනි මරුව වේදිකාව උඩ ඉඳගෙන ප්‍රතිහාර්ය පානවා. ලැජ්ජාවේ බෑ. ඒ තරම් සමාජයේ පල්ලෙහා වැටිලා. අපි රැකලා තියෙන්නේ මොනවද? රැකලා නැහැ. ඒ හින්දා දැන් හරි 100 පිටුවාගෙන වෙන්න තියෙන જાති ඔක්කොම වෙලා ලෝකේම නින්දාවටපත් වෙලා විඳින්න තියෙන දුක් අනන්තයට විඳින මේ ජන සමාජයේ ඔබ ප්‍රායෝගිකව දැකලා තියෙන මේ අත්දැකීම් මත නැවත අතීතයේ අපේ මුතුන් මිත්තෝ හැදූ ශ්‍රී ලංකාව නිර්මාණය කරන්නට ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව කරන්න බුදුන්ගේ දේශය නිර්වාණගාමී පුණ්‍යවන්ත මිනිසුන්